සුබ දවසක් සියලු දෙනාටම. අද ධම්මික පටයම් බැඳී ඇමතිතුමා එනවා හොංකොං ඇවිල්ලා තියෙන්නේ. අපි පොඩක් ගිහිල්ලා බලමු. පොඩක් වීඩියෝ එකක් කරන් දීලා ඉන්නේ. Thank you very much for coming. එතුමා අපි වෙනුවෙනුත් සුළු කාලයක් අපට ලබා දීලා තියෙනවා. ඉතින් එම නිසා මේ දැන් අපි ආරම්භ කරන්නේ එතුමාගේ සුවදහමුව. මම වැඩි වෙලා කතා කරන්නේ නැහැ. මුලින් මේ රට මගේ රට මා ඉපදුණු රට හැදෙන වැඩෙන රට මගේම මව් රට. ඔබ සියලු දෙනා මම එක්සිතත් ඒ ස්ථානයේ අසුරු කර සිටින්නේ ඔබේ මගේ මාතෘ භූමිය පීතෘ භූමිය ශ්‍රී ලංකාව වෙනුවෙන්. ඉතින් එනයි ඔබ දන්නවා අද අපේ ශ්‍රී ලාංකිකයන් විදියට අපිට ඇසෙන කතා අපේ රට ගැන අපිට දැනෙන හැඟීම් ඒ සියල්ල බෙදා ගන්නට අප සමග අද එක්සිත්ව අප සමග රාජකාරී මට්ටමින් වේලාවක් සොයාගන්නට බැරි තරම් ඉන්න වෙලාවක අප සමග එක්වන්නට පළමුවෙන්ම මේ සභාවෙහි ගරු පරිසර අමාත්‍ය දුරාන්තර වෛද්‍ය ධම්මික වඩපැතිගේ සහෝදරයා අපි ඉතා ගෞරවාදරයෙන් පිළිගන්නවා. ඒ සමගම එතුමා සභාවෙහි ඔහුගේ උපදේශක සහලේකම් ආචාර්ය රවින්ද්‍ර ජී කාර්යවසම් සහෝදරයාත් අපි ඉතාමත් ගෞරවාදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා ශ්‍රී ලාංකිකයන් විදිහට හොංකොංගේ වාසය කරන අපි කාගේ ආදරය දිනාගත්තු අපි සමග මැතිතුමෝ එසේම අපට අසන්නටත් සතුටුයි ශ්‍රී ලාංකීය මෙවන් බබලන තරු මේ හොංකොං දේශයේ සිටින බව ඔබ නොදන්නවා වෙනවා. එයින් මං කියන්නට කැමති University of Science and Technology සේවය කරන මහාචාර්ය පර්සිඩයස් සහෝදරයා ඒකම මෙවන් බබලන තරු අතර තවත් අපි ආයක සිටින සහෝදරත්වයෙන් බැඳුණු සිවිල් ඉංජිනේරු මුතුනායක සහෝදරයා සහ ඔහුගේ පවුලේ සියලු දෙනා අපි ආදර ගන්නවා. ඒකම තවත් හොංකොං විශ්වවිද්‍යාලය සම්බන්ධ තවත් අපේ සහෝදරයෙක් අපි හරි සතුටුයි ඔබේ ආගම ගැන. හොංකොං විශ්වවිද්‍යාලයේ පරිශන කටයුතු වලදී සිටින පශ්චාත් උපාධිය ආධාරමින් සිටින අපේ ශ්‍රී ලාංකීය සහෝදර කිරින සුදර්ශන සහෝදරයා. ඒකම අපි කැමති ඉතාමත්ම ගෞරවාදරයෙන් පිළිගන්නට හොංකොං විශ්වවිද්‍යාලයේ ගරු පීඨාධිපතිව සිටින තාමත් සේවයේ නියුක්ත තවත් ලස්සන ශ්‍රී ලාංකීය බබලන තාරකාවක් ලක්ෂ්මන් සමරනායක මැතිතුමා අපි ගෞරවාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ සංධ්‍යාවේ කාලය බොහෝ ගෙවී තිබෙන නිසා වැඩිදුර කතාවක් කියන්නේ නැහැ. සියලු දෙනාම මේ සහෝදරයන් සියලු දෙනාම එක්සත්
හොංකොංගේ NTP සංනායක මණ්ඩලය වෙනුවෙන් ශ්‍රී ලාංකීය නාමයෙන් ඔබ සියලු දෙනාම ගෞරවාදරයෙන් පිළිගන්න කැමතියි. Okay. Well, good evening, everyone. Honored guests, thank you so much for coming today, as well as everyone here in our Hong Kong Sri Lankan community. So it's very nice to see everyone here. Time is running quite short, so I'll get to the bottom of everything. So, of course, first of all, Dr. Damika Patavelli, thank you so much for being here today, along with Dr. Ravindra Kariwasam. Dr. Damika Patavelli is our Minister of Environment, as well as our environmentalist from Dr. Kariwasam. Next, Mr. Sarat Desanayaka, our very well-known solicitor here in Hong Kong. Moving on, we have Professor Percy Diaz from HKUST, followed by Rana Sinka Mutanayaka, our Chartered Civil Engineering here in Hong Kong as well. Moving on, we also have Tilina Sudashina. He's mostly focused on doctoral research. And finally, we have Dr. Lakshman Samanayaka, who was a past dean at HKU Dentistry. So we hope that today, with everyone gathered here, we want to have some dialogue with all of you to talk about Sri Lankans living in Hong Kong and even back at our home country. So that would be it, and thank you all so much for coming, and let's enjoy tonight. ඉංග්‍රීසි භාෂාවෙන් ඔබව පිළිගනු ලැබේ සෙන්ට්‍රික් කාර්යවසම් සහෝදරයා. හොඳයි ඊළඟට මම ගෞරවයෙන් ආරාධනා කරනවා හොංකොං දේශයේ අවුරුදු 50කට වැඩි කාලයක් ශ්‍රී ලාංකික ප්‍රජාව අතරම ශ්‍රී ලාංකික ප්‍රජාව සහයෝගය සේවය දක්වමින් තම සහෝදරත්වයෙන් කාලයක් ජීවත් වුණු විශ්‍රාමික නීතිඥවරයෙකු වන සරත් දිසානායක මැතිතුමන්ට සභාවක් බොහොම ස්තුතියි ගරු කන්දිතුමා ડોક્ટર රවි මම දැන් භාෂාව මාරු කරලා ඉංග්‍රීසියෙන් කතා කරන්න ඒක හැමෝටම ලේසි මම කියන දේ දැනගන්න. Thank you very much for attending this function, Dr. Pratnadi and Dr. Ravi Karnarivasan. You are the minister in charge of the environment in Sri Lanka, and it's an important ministry. So we are not here to preach to you what you should be doing. You know that you're doing very well. You've got a great assistant, a consultant to assist you. We also, my background, I come from a village in Anuradhapura, and I'm used to seeing wild animals, including snakes, in the country. Now we have a problem with elephants, and that has been highlighted in the media recently. And as I was telling you, there is a book that I would recommend everybody here to read, if at all possible. It's a book called The Elephant Whisperer, written by a man called Anthony Lawrence. Anthony Lawrence was a journalist who was based in Hong Kong for the BBC. He went back to Iraq during the Iraqi war. He was instrumental in removing starving lions and tigers from the Iraqi zoo back to Africa. Now, why I say back to Africa is because although he's an Englishman, he was born and bred in Africa. His father had huge properties in South Africa, and it is to that land that he went back. And he adopted a herd of elephants who were going to be shot in Rhodesia because there were too many elephants, they said. And they were going to shoot that herd down, but he managed to get them to his own estate. Now, obviously, you can't keep a herd of elephants within small, confined area. And the elephants broke away from the crowd and went on and disturbed the villages. This is what is happening in Sri Lanka. There's a conflict between humans and the elephants. The South African government informed him that they would send a helicopter and shoot the herd
if they go into the. Now, this man had no alternative. He himself went and sat outside the kraal, and when the leader of the herd, which is a female, she charged to break open the kraal, he would talk to her and say, "Look, you, what kind of a leader are you? You're trying to take them back into the jungle where you'll be shot. I saved you once from being killed. Now um, you're going to do that again. Please listen to me." She charged at him, but stopped a few yards away. And then he realized she was listening to him, who started attacking some of the tourist vans. And he himself went and shot the elephant. And the whole herd came round and they were crying. He then realized these animals have emotions. They know what has happened. He himself went, because the herd knew him. He went and he inspected the elephant and he found that there was a tooth that had started decaying, and he was in pain. That is why he was attacking. He tried, so the elephant must have tried many times to communicate to Anthony and to other human beings. "Look, I'm suffering, do something." Never happened. We never understood. Aspect that I want to touch on, and I know our time is limited, so I'm sorry if I'm going over 10 minutes, but the other aspect I want to touch is deforestation. Now, I know your ministry and other ministries have tried to stop this. The police have been used to stop this. Hasn't stopped. It continues. And we know how important trees are to our environment. So I won't go into that. But may I ask you to see whether you can consider a campaign, education campaign for children, not for us old people, not for the adults, for children, to teach them the value of having these trees, give them planting opportunities, let them look after one tree in their village, in their garden, somewhere. Now, that education was essential for Hong Kong. And I can assure you, in Hong Kong today, the Hong Kong people do not litter, do not go about throwing rubbish. Things change a little bit now because we've got tourists coming from other places who are not as concerned about littering and being clean. But that's another story. But please, I think education, a campaign would be very helpful to Sri Lankans. And with that, may I finish, because I know we are running out of time. And thank ඉතාමත් අතලොස්සක් වැනි සමාජිකයන් සංඛ්‍යාවකින් ආරම්භ වුණු හොංකොං මේ ජාතික ජනබලවේගයේ ව්‍යාපාරය අද ඉතා විශාල සමාජික සංඛ්‍යාවකට පෙරලා තියෙනවා. ලංකාවේ ඇති වුණු ජනමත පෙරලීමත් සමගම හොංකොං වලත් ලෝකයේ අනෙක් රටවල් වල ශ්‍රී ලාංකික සමාජිකයන් ඇතිකරගත්තු මේ ලබා දුන්නු බලය ජාතික බලවේගයක මෙතෙක් එදා මෙදා තුර ලංකා ඉතිහාසයේ මෙතෙක් කාලයකට නොලැබුණු ඉතා විශාල බලයක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ හොංකොං අපි ආපු ගමන එදා මෙදා අපි ආගමන පොඩි වීඩියෝ පටයකින් අපි ඔබට පෙන්වන්න සූදානම් වෙනවා.
ඒක දෙයක් තමයි මේ කොම්පෝම වලින් සියලුම දෙනවා. දැන් මේ EP සම්පූර්ණයෙන්ම අමතරව ඔයාලා ගන්න ඉෆෙක්ට් එක කරගන්න. අපි ඒක උරුමකේ උතුරන. ඒක උතුරන නැත්නම් සිද්ධ කරන්න ඒකට මොකද ආදාසය තමයි අපේ නායකයන්. සියලුම සුරම්පිතේ දුන්නා. යාලක් දෙක උතුරන මොකද ආදාසය කරන්න ගන්න. ඒක වෙලා ආරජයක් මේක අපේ රටේ සියලුම දෙයක් සමගාමීව එතන අපි එකමුතුව සමග ඉදිරි වැඩ කටයුතු ගැන මොන්ටි හැදෙන්නීමක් කරන්න මම ගෞරවයෙන් ආරාධනා කරනවා කුෂාන් සහෝදරයා. Dr. Dhammika, Dr. Ravi, thank you very much. පොඩි ස්වල්ප වෙලාවක් ගන්න කැමති විශේෂ ස්තුතියක් කරන්න ડોક્ટર ධම්මිකට. මගේ හොංකොං ඉතිහාසය තුළ මම හිතන්නේ ප්‍රථම වතාවට තමයි අමාත්‍යවරයෙක් ඇවිල්ලා ශ්‍රී ලාංකික ප්‍රජාව හමු වෙන්නේ. ඒක නිසා ඔබතුමාට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. තාම ආරේ බවුද ඒ කියන්නේ මෙතුමා ඇවිල්ලා කියන්නේ ෂෙඩියුල් එක අනිකරම හොංකොං ගවර්න්මන්ට් එකෙන් අරේන්ජ් කරපු ෂෙඩියුල් එකකට රාත්‍රී 8-9 වෙනකම්ම එතුමාගේ ෂෙඩියුල් එක බුක් දවස් 4ම බුක්. එතකොට එහෙම තියාගෙනත් එතුමා ඇවිල්ලා අපිව අවස්ථාව උදා කරගත්ත එක අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව හම්බ වෙලා අපේ ගැටලුවක් ප්‍රශ්න කිසිම දෙයක් එහෙම කතා කරලා ගියේ නැහැ. ඒ නිසා thank you very much. මම ටක්කාර මාරු වෙන්න මට ලැබිලා තියෙන රාජකාරිය තියෙන්නේ අපි ජාතික ජනබලවේගය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව 2007 ඉඳලා මම දැන් පොඩි වීඩියෝ ක්ලිප් එකකින් ඔයගොල්ලෝ දැක්කා දැන් 2010 ඉඳලා හොංකොං වල කොහොමද ව්‍යාප්ත වෙලා ආවේ කියලා ජාතික ජනබලවේගය ජනතා විමුක්ති පෙරමුණ කාලේ සිට මම දැන් පිටිපස්සේ ඉන්න සහෝදරවරු ඒගොල්ලෝ තමයි කට්ට කාලා ආන්න ඕන ඔක්කොම කතන්දර ටික අහගෙන 5 දෙනා 6 දෙනා ඉඳලා මේක ගොඩනගපු අය පිටිපස්සේ ඉන්නවා සාරංග සහෝදරවරු ගොඩවිල්ලා ගොඩක් අය ඉන්නවා මට නම් වචන කියන්න බෑ තරහ වෙන්න එපා කාගෙන් නම පොත දුණා ඊට පාරදී හම්බුනාම වයින් එපා ඒ නිසා මට මේ සහෝදරවරු තමයි මුල සිට මේක ගොඩනගාගෙන ඇවිල්ලා තියෙන්නේ සහෝදරයෙක් ඉස්සරහම ඉන්නවා තරහ දන්නේ මට තියෙන රාජකාරිය මේකේ ඉදිරිය කොහොමද කියන එක ගැන පොඩි හැඳින්වීමක් කරන්න මම මේක අත්ගාලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. එතන අපි කියන එක සාමාන්‍ය ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණයෙන් පසුව අපි ශ්‍රී නන්දනීති සහෝදරයා තමයි සාමාන්‍ය හොංකොං වල ගොඩක් සම්බන්ධ වෙලා හිටියේ අපිත් එක්ක. ඒතකොට ඒ කාලේ එතුමා තමයි එතරාපි සංවිධානය මෙහෙයුම් කටයුතු කරේ. එතරාපි සංවිධානය කියලා කියන්නේ ජාතික ජනබලවේගයේ විදේශගත ශ්‍රමිකයන්ගේ එකමුතුව. කියන්නේ ඒක හැම රටකම වගේ තියෙනවා. එංගලන්තේ කැනඩාව ඕස්ට්‍රේලියාව හැම රටකම වගේ තියෙනවා. ඒ රටවල් වලට ගැලපෙන විදිහට අදාළයි. ඊට පස්සේ ජනාධිපතිවරණයෙන් පස්සේ අපි සුනිල් නන්දුනේති සහෝදරයත් එක්ක කතා කරාම එම සහෝදරයා තමයි අපිට උපදෙස් දුන්නේ. එතර අපි සංවිධානයේ ගොඩනගාගෙන හොංකොං වල ඒ වගේම අර විශාල සංවිධාන ජාලයකම එකතු වෙලා විදිහට යමු කියලා. ඒතකොට අපි ඒක ගොඩනගාගෙන හොංකොං වලට හරියට මොකද ඒක හැම රටකම තියෙන විදිහට එකම ව්‍යවස්ථාවක් අපිට කරන්න බෑ. හොංකොං වලට ගැලපෙන විදිහට ඒක ව්‍යවස්ථාව හදාගෙන ඒ විදිහට තමයි අපි තීරණය කරේ එතර අපි සංවිධානය ගොඩනගාගෙන ජාතික ජනබලවේගයත් එක්ක ඉදිරියට යන්න කියලා. එතකොට ඒකේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ ජාතික ජනබලවේගයේ වැඩපිළිවෙල ජනතාව අතර ගෙන යාම. ඊට අමතරව හොංකොං වල අපි හැමදාම මැතිවරණ වලට වැඩ කරනවා. මැතිවරණ වලට ඡන්ද කාලට මිනිස්සුත් එක්ක පාරට බහිනවා. ඒ බැහැලා ජනාධිපතිවරණයේ හෝ මැතිවරණයේ හෝ වලින් පසු දේශපාලනීය තැන්වලට ගෙනල්ලා දාලා අපි නැවත පසු බහිනවා. එතකොට එහෙම වෙන්නේ නැතුව අපි කල්පනා කරා අපි හොංකොං වලින් මේක නැවත සංවිධානය වෙලා දිස්පුණු වෙලාකට වැඩිය හොඳට සංවිධානය වෙලා ඉදිරියට යන්න ඕන පියවර මොකක්ද කියන එක. එතකොට ඊට පස්සේ තමයි අපි එතරම් සංවිධානය ගොඩනගා ගන්න තීරණය කරේ. ජාතික ජනබලවේගයේ සියලුම පිරිසත් එකතු කරගෙන එතරම් සංවිධානය එතරම් සංවිධානයේ මූලික අරමුණු වල ටික දෙලා තියෙන මේ ටික මම හිතන්නේ one by one යන්නේ නැහැ මේ මොකද අපිට ටයිම් එක මදි නිසා මූලිකවම මම පොඩි මේ last have a slide by slide understand මොනම explain කරන්න but we don't have time for that so I'm just gonna generally explain what is going on here
ජාතික ජන බලවේගයේ හිතරාපි සංවිධානය අපි හොංකොං වලට තීරණය කරා හොංකොං වල සිටින ජනතාවගේ ගැටලු ටික වෙනම අරගෙන අපිට තියෙනවා සයන් ගැටලු දිනවා මම ගැටලු 1 by 1 යන්න කැමති නෑ. ඒ තියෙන ගැටලු ටික අපිට තීරණය කරගත්තාම අපිට ලංකාවත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධතාවය දැන් හැදිලා තියෙන නිසා අපිට පුළුවන් මේ ගැටලු ඩිරෙක්ට්ලි ඒ අදාළ ටැග් සහ අදාළ පුද්ගලයාත් එක්ක කතා කරලා ඇත්තටම මෙහෙට තියෙන ගැටලු වලට විසඳුම් ලබා ගන්න. ඒකට අපි ඒ සම්බන්ධයෙන් වෙනම වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යමු. එතකොට එතරම් සංවිධානයේ ස්ට්‍රක්චර් වෙලා තියෙන මේ විදිහට ඔෆිෂියල්ස්ලා 6 ඉන්නවා. ඊට අමතරව අපි 30 කමිටි මෙම්බර්ස්ලා ඉන්නවා. ඊට අමතරව ජනරල් මෙම්බර්ස්ලා ඉන්නවා මේ උඩ. ඊට සමගාමීව අපි GCC කමිටි එක කියලා එකක් සුනිල් රත්නදෙත්ත සහෝදරයා සහ මෝඩි සහෝදරයා මම දන්නවා මෝඩි සහෝදරයා එකතු වෙලා government coordination committee එකක් establish කරා හොංකොං වල. Mr. President ඉදිරියෙන් ඇවිල්ලා ඒකට සහයෝගය දුන්න කොහොම ස්තුතියි. මිස්ටර් සරත් තමයි අපිට ඒකට උපදේශ මුල දිනම ලබා දුන්නේ. ඒක තමයි මූලික අධ්‍යාපනයක් කටයුතු කරන්නේ. අපි මේ GCC කමිටි එකෙන් කරන්න හදන්නේ අපිට හොංකොං වල තියෙන අවස්ථාවන් ගොඩක් වෙලාවට මම හිතනවා ලංකාවට ලබා දෙන්න පුළුවන්. අපිට කරගන්න ඕන දේවල් නෙමෙයි. අපිට කරගන්න දේවල් නෙමෙයි. නමුත් ලංකාවට කරන්න ඕන දේවල්. investment opportunities තියෙනවා. නැත්නම් trade opportunities තියෙනවා. ඒ දේවල් වලට මෙහි ඉන්න professionals ලගෙන් අපි කොහොමද help එක ගන්න කියන එක තමයි මේ GCC committee එකෙන් අපි understand කරගන්නේ. එතකොට මේ GCC committee එකේ අපි 25 members දැක්කම ඉන්නවා. ඔක්සියන්ම professionals. professionals ලා ඒ industries වල expertise. අපි එකතු වෙන කට්ටිය සහ මේ දේශපාලන වැඩ පිළිවෙලත් එක්කම යන්න කැමති කට්ටිය තමයි. ඉතින් අනිත් අය ගොඩක් වෙලාවට ඉතින් මොනාරි ප්‍රශ්න තියෙනවා සමහරවිට. ඉතින් අපි කරන්නේ අපි identify කරගත්ත areas වල ලංකාවට කරන්න පුළුවන් මොනවද කියන එක identify කරගෙන උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු tourism industry එක, trading industry එක, imports මොනවද ඒ වගේ දේවල් හරියට understanding කරගෙන මෙහි ඉන්න government bodies එතකොට ඊට අමතරව මේ NGOs body ඒගොල්ලොත් එක්ක අපි coordinate කරගෙන මොනවද ලංකාවට කරන්න කියලා. මම හිතනවා මේ ડોક્ટર රවි එක්ක discuss කරේ අපේ ලංකාවේ හැම අමාත්‍යාංශයකම තියෙනවා වර අපිට ගවර්න්මන්ට් එකෙන් යොදන මුදල් වලින් කරන්න බැරි දේවල් ටික. ඒ කියන්නේ හැම මණ්ඩල උතුමාලේ පංචමාත්‍යයෙන් තියෙනවා. මේ ලිස්ට් එක තියෙනවා ගවර්න්මන්ට් එකෙන් දීලා තියෙන යොදලා තියෙන මුදල් වල තියෙනවා. ඊට අමතරව වෙනම ලිස්ට් එකක් තියෙනවා කරන්න බෑ. මම ඒක ප්‍රයිස් එක කරන්න ප්‍රයිස්ම පංචමාත්‍යයෙන් දෙකක් තියෙනවා. වෙලා කරා. එතකොට ඒක තමයි මේ ගවර්න්මන්ට් කෝඩිනේෂන් කමිටි එකේ මූලික හරය. මම මේකත් එක්ස්ප්ලেইন කරා. ඒක තමයි process එක. අපි මුලින්ම identify කරගන්නවා මේකේ assessment කරලා කොහොමද කියලා මොකද්ද හරියටම help වෙන්න ඕන තැන සහ යොදන්න ඕන තැන කොහොමද කියලා ඊට පස්සේ communicate කරගන්නවා government එකේ අදාළ bodies එක්ක. ඊනවතරව engage වෙලා government එකේ අපි මේ solutions මොනවාද research වෙන්න ඕන නම් research වෙන්න ඕන මොනවාද technical expertise ඕන නම් ඒව මෙහෙන් කොහොමද අපි හොයලා දෙන්නේ. ඒ වගේ අදාළ තැන් වලින් මෙහි අපි කරන්න පුළුවන් coordination එක කරලා government එකට support එක දෙන එක තමයි අපේ මේකෙන් අපි කරන්න මේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම මේ පොඩි ලාවට බ්‍රීෆින් එකක් දෙන්නම්. මේ අපිට දැන් අපිට මිෂන් ඔපචුනිටිස් එක තමයි මම මේ කියන්නේ. මේ තියෙන්නේ 2024 import හොංකොං වලට ශ්‍රී ලංකන් වලින් import කරපු පොඩි numbers ටිකක්. ඒ කියන්නේ මේකේ global list එකේ තියෙනවා. But we have done like 157 million dollars import from Sri Lanka. But mata point out කරන්න ඕන මෙතන අපි Dr. Dhammika articles and approach and මේවා normal numbers 24 millions, Korean teas were in 20 millions, pearl and precious stones 12.4 millions. But what I'm trying to point out is මේ vegetable and fruits, rubber ඒ කියන්නේ මේ Asia Pacific region එකේ අනිත් රටවල් වලට more than 50 million to 100 million import කරන items. එතකොට මේ හොංකොං වලට එන්නේ මෙන්න මේ විදිහට. $24,000 for whole 2024 year. එතකොට rubbers ලක්ෂ 2,70,000 for the whole year. Coconut products there's no number for the Hong Kong. එතකොට මම අපි මේ එකතු වෙලා අපි කතා කරන්නේ මෙන්න මේ වගේ මේ ඒෂියා පැසිෆික් රීජන් එකේ අනිත් රටවල් වල top numbers වෙන products.
එතකොට මෙහෙට ඉම්පෝට් වෙන්නේ නැත්තේ ඇයි ඒවා? එතකොට කොතනරි ඒකට ගැටලුවක් තියෙනවා නේද? අනිත් මැලේසියා වලට සිංගප්පූර් වලට මේ රටවල් වලට টොප් නම්බර්ස් වෙන ඉම්පෝට් වෙන අයිටම්ස් මෙහෙට මේ වගේ සුළු ප්‍රමාණයක් තමයි ඉම්පෝට් වෙන්නේ. එතකොට අපිට මේ දේවල් වලට ඇයි ફોකස් කරන්න බැරි? මෙහි ඉඳලා අපි දන්න කොච්චර ඩොලර්ස් ප්‍රමාණයක් ලංකාවට ඕන වෙලාද? දැන් අපි ඊළඟට ප්‍රශ්න ගත වෙන 2028 වෙනකොට අපි කොච්චර ඩොලර්ස් ප්‍රමාණයක් හොයන්න ඕනද කියන එක. එතකොට මේවට අපි හැමතිස්සෙම ගවර්න්මන්ට් එකට බයිට ලෑස්තිලා ඉන්නේ නැහැ. අපි ලෑස්ති වෙන්නේ මෙහි අපිට කරන්න පුළුවන් මේකට මොනවාද? මේකට අපි මෙහි ලෑස්තිලා කරන්න පුළුවන් සපෝට් එක අපි උතුමාන්ට දෙන්න තමයි අප බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි ගොඩක් ප්‍රශ්න කියන්න බලාපොරොත්තු වෙන්නේ. මම දන්නවා ඔබ ෆුල් ටයිට් channel එක ටයිට් ප්‍රශ්න ටික ඕනනම් ලියලා දෙන්නම් අපි. ඒක නිසා ඒක ඉදිරියට කරමු. බොහොම ස්නේහයෙන් thank you very much. මීළඟට මගේ ගෞරවනීය ආරාධනය හොංකොං යුනිවර්සිටි පීඨාධිපති ලක්ෂ්මන් සමරනායක මහත්මයාට සුළු වචන සල්පයක් වහන්සේ. Good evening, everybody, and welcome, Honorable Minister Pathanandi and Director Raj. My name is Lakshman Samarnayak, and most of you don't know about me, I think, but I have been here for about 40 years. One reason is for the last 10 years I was a dean in Australia, United Arab Emirates, and in another country. English में देखे बगैर है और अतलिया पीटे पुलिस किसी लेक्चर में होता है नमूद मामा मुझे कहता है प्रोटेस्ट करती है प्रॉब्लम नहीं करता मैं the past and living in the present and the to make the future एक मामा ये तो आगे के लिए present करता है I started my life as a dental surgeon, but I completed it as a dean of dental school here for 10 years. Now, a lot of you don't know about this. Our school became the top dental school in the world, not in Asia, not in the world, for the last 4 years. Today, during my time, and this year, today, it's the second place. Now, one reason why, so after that, I was in all the other places I mentioned, and I have education expertise in these areas. And also I am actually a researcher by heart. I have got about 400 papers, and also I am educationist. But I started as a dentist in Peoria University. So I have done a lot of work. And therefore I am contributing, coming to the present, trying to give back to Mother Sri Lanka. So I am a great believer in giving back. So for Peoria University, not to brag about it, but people don't know I had given 10 million rupees to for endowed chair. And they are beginning the first endowed chair in Sri Lanka this next year. Then I believe in teaching the teachers to teach, because I am a teacher, and it's important that we do that. So now I am working on our minister with on UNESCO Center in Meepe, Paradukka, and this December I am doing one workshop, and I have donated some more money there. I'm not going to talk about numbers, but the point is I am willing to give back, and we should all emulate. I tell all my students, I have trained about 20 PhDs from Sri Lanka, and I tell them, please give back to your mother Lanka all the time, and that's very, very important. So still I'm contributing, and I would love to work with the ministry and your committee to do that. And going into the future, and I'm really heartened. Last night I saw a video by Mr. Hans Vijaysurya, who is a digital director. So thank you so much for asking me to say a few words. Really appreciate. And Honorable Minister and your Raj, have a great time here. And please come back again, and we need to show you that, as Mr. Sarabiswarak said, Hong Kong has so much to offer and so much to learn. I always tell that all the Sri Lankans should come to Sri Lanka for a tour to see what's happening. So thank you very much, and Susan Jayawati.
බොහොම ස්තුතියි ලක්ෂණ සමනායි මහත්මයාට.